හැලෝ හැලෝ ළමයි. ඉතින් ඔන්න ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔලව කරන නංගිල මල්ලිලාට කොහොමද සිංහල කියන subject එකට A එකක් ගන්න වැඩ කරන්න කියලා. ඉතින් එන්න මම කියලා දෙන්නම් මුලින්ම සිංහල වල past papers ගත්තොත් අපිට දකින්න පුළුවන් පොදු රටාව තමයි සිංහල වලට හැමදාම එනවා රචනාවක් ලියන්න. එතකොට ව්‍යාකරණ කොටසක් තියෙනවා. ඒ වගේම ලියුමක් ලියන්න තියෙනවා. රාජකාරී ලිපියක් හෝ පෞද්ගලික ලිපියක් ලියන්න තියෙනවා. සාරාංශයක් ලියන්න තියෙනවා. ඊටත් පස්සේදී ඔය ප්‍රශ්නයක් ඡේද කියවා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න කියලා මතක විදියට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඔය දේවල් කොහොමද කරගන්නේ කියලා මම කියන්නම්. ඔයාලට ඔය තියෙන සිංහල තඩි අච්චු පොත මුලින් කියවන්න ඕනේ නෑ. කියන්නේ සම්පූර්ණ කියවන්න ඕනේ නෑ. සිංහල අච්චු පොතේ සාමාන්‍යයෙන් ඔය ව්‍යාකරණ කොටස, අක්ෂර මාලාව, සමාස, එතකොට විභක්ති, ඊටත් පස්සේ ව්‍යාකරණ රීති කියලා කොටසක් තියෙනවා. ඒ ටික තියෙන්නේ සංදි කියලාත් ඇති. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ඔය ටික තමයි කරකිලා පේපර් එකට එන්නේ. ඉතින් ඔන්න ඔය ටික බලාගෙන ඔයාලා පාස් පේපර් අරගෙන කරන්න. ඊට පස්සේ පුළුවන් වෙනකම් ව්‍යාකරණ කොටසක් නම් පාස් පේපර්ස් 5-10ක් එක දිගට කරද්දී ඔයා ව්‍යාකරණ ප්‍රශ්නයක් කරන්න ගත්තට පස්සේ ඒ ව්‍යාකරණ ප්‍රශ්නේ හරි ගියා නම් ඊට පස්සේ දැන් ඔයා ඊළඟ ප්‍රශ්න ටික කරන්න යන කලින් දැන් ඔයා 2024 ව්‍යාකරණ කොටසින් අපි ප්‍රශ්න කරා. දැන් ඒ ගැම්මටම 2023ත් කරන්න 22ත් කරන්න. ඒ විදිහට ව්‍යාකරණ ප්‍රශ්න ඉවරයක් කරගෙන ඉන්න. දැන් ඔයාලට සාරාංශ ලියන්න එනවා. එතකොට සාරාංශ ලියන්නේදී සාරාංශය ලියන්නේ වචන 4කින් කියලා තියෙන දේ ඔයාට එක වචනකින් කියන්න පුළුවන් ඡේදයේ සාරාංශ වෙනවා. අන්න ඒ විදිහට තමයි සාරාංශයක් ලියන්නේ. ඉතින් ඔයා ජීවිතේට සාරාංශය ලියන්න ඉගෙනගෙන නැති වුණත් ඔයාට පුළුවන් පාස් පේපර් එකක සාරාංශය ප්‍රශ්නය පෙරලා ගත්තා, මාකින් එක පෙරලා ගත්තා. ඔයා බලන්න මෙන්න මේ වචන දෙක වෙනුවට මෙන්න මේ ව්‍යංගාර්ථයෙන් මෙන්න මේක මේ වචන දෙක අදහස් වෙන වචනයක් තමයි මේ වෙනුවට දාලා තියෙන්නේ. අන්න ඒ විදිහට ඔයා පාස් පේපර්ස් වල බල පාස් පේපර්ස් මාකින් බල ඒ ප්‍රශ්නේ හදාගන්න. ඔයා දැන් 2024 පාස් පේපර් එකේ ඒ බලලා මාකින් බලලා හදාගන්න. ඊළඟට ඔයා 2023 පාස් පේපර් එක තනියෙන් කරන්න බලන්න. 2023 සාරාංශ ප්‍රශ්නේ තනියෙන් කරන්න බලන්න. ඊට පස්සේ තනියෙන් කරලා ඔයා මාකින් එක බලන්න ඔයාගේ ප්‍රශ්නේ ඔයා ලිව්ව විදිය සාර්ථකද කියලා. ඔයාට ඒ විදියට තව පාස් පේපර්ස් 3-4ක් කරද්දී ඔයාට සාරාංශ ප්‍රශ්නේ පිට වෙනවා. ඉතින් ඊට පස්සේ ලිපිය රාජකාරී ලිපියක්ද පෞද්ගලික ලිපියක්ද වේවා පටන් ගැනීම අවසානයේ කොහොමද පටන් ගන්න තියෙන්නේ මොන පැත්තෙන්ද ලිපිනේ ලියලා තියෙන්නේ කොහොමද එතකොට අපි අර මොන අරමුණ වෙනුවෙන්ද ලියන්නේ කියලා ඉරක් ගහලා තියෙනවා. එතකොට ඒකේ ගාම්ම වෙන කරුණු ටික මේ අන්තර්ගතය අවසානයේ ඔන්න ඔය ටික බලන්න. එකේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ කොහොමද? එතකොට මාකින් එකේ මෙන්න මේ කරුණු රැස් කරලා ලිපිය ලියලා තියෙන විදිය බැලුවට පස්සේ ඔයාලට ඒකත් තේරෙනවා. ආය ලිපියක් ආවොත් මේ විදියට පටන් ගන්න මේ විදියට ඉවර කරන්නේ අපි අර දක්වන විස්තරය විතරයි වෙනස් වෙන්නේ. ඉතින් අන්න ඒ විදියට ලිපි ලියලා පුරුදු වෙන්න. එක ලිපියක් ලියලා පුරුදු හින්දා දැන් ආමට ලිපි ලියන්න පුළුවන්. ඒක නම් සිම්පල් දෙයක් කියලා ඉන්න එපා. පුළුවන් තරම් පාස් පේපර්ස් වලට උත්තර ලියලා පුරුදු වෙන්න. එහෙම නැති වුණොත් ඔයාලට විභාගෙට ගියාට පස්සේ අර පේපර්ස් කරලා හුරුවක් නැති නිසා ඔයාලට ඒක නැත්තම් ලියා ගන්න වෙලාව මදි වෙයි. එහෙම නැත්තම් ලියා ගන්න තේරෙන එකක් නැහැ. එතකොට රචනාව සාමාන්‍යයෙන් ඔයාලට අර මාතෘකාවක් තමන් දාන්න ඕනි. එතකොට මාතෘකාව හිතා ගන්න බැරි වෙනවා මොකද්ද දාන්නේ කියලා. අර අපිට ඡේදයක් දීලා ඒකෙන් රචනාවක් ලියන්න නෙන්නේ. එතකොට ඔයාලා ලකුවට මාතෘකාව හිතන්න වෙලාව ගන්න එපා. ඔයාලා රචනාව ලියාගෙන යන්න. පස්සේ හරි මාතෘකාව දාන්න. ඒක අර ගොඩාක් වෙලාව අරගෙන හැම වෙලාව නාස්ති කරගන්න එපා. රචනාවත් ගෙදරදී පුළුවන් තරම් ලියන්න. රචනා ලියපු අය හොඳට ලියන අයගේ රචනාවල ළමයි අර විචාර ලියද්දි වගේ ගොඩක් වෙලාවට තියෙනවා වචන. ගාම්‍ය වේ. එතකොට ඔය ව්‍යංගාර්ථයෙන් ඔය ලොකු අදහසක් කියන උපමාවකි ඔය අන්නේ වගේ ලස්සන මේ වාක්‍ය අලංකරණ දාලා රචනා ලියනවා විචාර ලියනවා අන්නේ වගේ තියෙන වාක්‍ය අලංකරණ අන්නේ වගේ ලොකු වචන අල්ලගන්න. ඒ දේවල් දාලා විචාර ලියද්දි රචනා ලියද්දි මේ වචන පාවිච්චි කරන්න. එතකොට අර බලන කෙනා හිතනවා මේ ළමයා දැනුමක් තියෙන කෙනෙක් කියලා ඔයාට අර වැඩි ලකුණක් හම්බ වෙනවා. සිංහල වල සාහිත්‍ය කොටස ගත්තොත් සාහිත්‍ය කොටසේ වැදගත්ම දේ තමයි සාහිත්‍ය පොතේ තියෙන කහපාට කොටස. පාඩම පටන් ගන්න කලින් ඔය කහපාට කොටසේ ලොකු විස්තරයක් තියෙනවනේ. අන්නේ විස්තරේ අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනි. ඊට අමතරව ඔය සතර කම්මන්ත්‍රණේ වගේ ඔය ලොකු පාඩම්. ඒ කියන්නේ ලොකු කතාවක් තියෙන පාඩම් ඔයා මුලින් ඉඳන් අහලා නැත්නම් ඔයාට ඒ පාඩම පොඩ්ඩක්වත් පිට නැත්නම් ඒ පාඩම් දැන් චුට්ටක් අයින් කරලා ඔය කවි තියෙන පාඩම් තියෙනවනේ. ඔය අපිට වැසිකිළියක් ඔය මුනි සිරිපාසින් බිමින්නේ ගංගාවේ සංගීතය බැද්දේ ගම ඔන්න ඔය වගේ කවි තියෙන පාඩම් තියෙනවනේ.
ඉතින් අන්න ඒ වගේ පාඩම් මුලින් කවර් කරගන්න. ඒවකින් ඕනම දෙයක් මොන විදියට ඇහුවත් ලියන්න පුළුවන් විදිහ උද්ෘතයක් කවියක් පාඩම් කරගන්න. ඉතින් මේ සිංහලවල කවි පාඩම් කරද්දී ඔයාලට කවි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. YouTube එකේ සර් කෙනෙක් ඉන්නවා. රශ්මික සූර්ය බණ්ඩාර සර් කියලා සර් කෙනෙක් ලස්සනට කවි ටික කියනවා. අහන් ඉද්දි හරි ආසයි. එක දිගට non stop සිංහල පොතේ තියෙන ඔක්කොම කවි ටිකේ සර්ගේ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒක බලන ගමන් පාඩම් කරගන්න පුළුවන්. ඒක දවසට 3-4 පාර බලන්න. එතකොට මතක හිටිනවා හරි ලස්සනට කවි ටික කියනවා. ඉතින් සර්ගේ YouTube channel එකේ ඒක නැහැ. මම දැක්ක දාලා තියෙනවා. ඒ අනුහස් කියලා YouTube channel එකක මාස 2කට කලින් දාලා තියෙනවා සිංහල මුළු පොතේම කවි ටික non stop කියලා. වීඩියෝ එකක්. ඉතින් අන්න ඒක ඔයාලට අහුනේ නැත්තම් හොයාගෙන බලන්න. මට මේක පෙන්වන්න විදියක් නැහැ. මං හිතන්නේ මේ link share කරද්දී YouTube එකේ copyright වදිනවා. එහෙම වුණොත් මගේ මහන්සි අපරාධ හින්දා මම වීඩියෝ එකේ link එක mention කරන්නේ නැහැ. ඔයාලා ගිහිල්ලා බලන්න. ඒ අනුහස් කියලා channel එකක මාස 2කට කලින් තමයි දාලා තියෙන්නේ සිංහල මුළු පොතේම කවි ටික non stop කියලා තියෙනවා. ඉතින් අන්න ඒක අහන ගමන් ඔයාලට සාහිත්‍ය සංග්‍රහයේ කවි ටික ඔක්කොම පාඩම් කරගන්න පුළුවන්. 2-3 පාරක් දවසට අහන්න. දවස් 3-4ක් අහද්දී ඉබේම ඔයාලට පාඩම් වෙයි. සර් එක්ක ඔයාලත් කියන්න දවස් 2-3ක් යද්දී. එතකොට හොඳට පාඩම් වෙයි. ඉතින් ඒව තමයි. එතකොට ඔය පාස් පේපර්ස් කරන්න. පාස් පේපර්ස් කරද්දී දැන් අර ඔයාලා ව්‍යාකරණ කොටස් සංදි සමාස විභක්ති ඒ ටික විතරයිනේ බලාගත්තේ. එතකොට පාස් පේපර්ස් කරද්දී ඔයාලට හැමදාම MCQ කරද්දී ඔයාලට අනිත් කවර් වුණේ නැති ඔය චූටි MCQ points තියෙනවා මේ සිංහල අච්චු පොතේ. ඒ ටික ඔයාලට MCQ කරද්දී සිංහල පාස් පේපර්ස් MCQ කරද්දී අනිවාර්යයෙන්ම කවර් වෙනවා. ඉතින් එහෙනම් මේ විදිහට සිංහල පේපර් එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ තියෙන කාලය හොඳටම ඇති. ඒ වගේ සබ්ජෙක්ට් ඔය පොදු රටාවකුත් එක්ක ලේසියෙන් කරගන්න පුළුවන් සබ්ජෙක්ට් විශේෂයෙන්ම සිංහල කියන්නේ අපේ මව් භාෂාවනේ. ඉතින් ඒකවත් බැරි නම් වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා ඒ වගේ සබ්ජෙක්ට් වලට මේ කාලේ හොඳට මැති කරගන්න. එහෙනම් මහන්සියලා වැඩ ටික කරගන්න. ඔයාලා හැමෝටම ඒකක් ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම all the best.